මීළඟ අංකය අංක 13 කිටියප්පුහාමි. දොස්තර මහත්තයා හම්බෙන්න යන්න. කිටියෝ ඔන්න අපේ වාරේ. යමන් බෙහෙත් ගන්න. මේ නෝනට පිස්සු. කිටියප්පුහාමි කියලා උඹේ නමයි මගේ නමයි දෙකම කිව්වා. උඹටනේ බෙහෙත් ගන්න ආවේ. යමන් කමක් නැහැ. නෝනා මගේ විසිල් පාර ලස්සනද? මං ගිහිල්ලා එන්නම් එහෙනම් ඇතුළට. කොහෙන් එන පිස්සෝද මන් දන්නේ. නමත් එකයි පූසගේ නමත් එකයි. අනේ මන්දා. ලස්සනයි ඔහේ ගිය විසිල් එක. අනේ යනවා යන්න. මෙතන මනමාලකම දානවා මට. දොස්තර මහත්තයෝ මම කිටි. මම මේ ආවේ බෙහෙත් ටිකක් ගන්න. මට බෙහෙත් ටිකක් ගන්න පුළුවන් වෙයිද? මොකක් කිව්වා නම? කිටියප්පුහාමි. කිටියප්පුහාමි කිව්වේ එතකොට වාසගම අප්පුහාමි. කිටි තමයි ඔහේගේ නම. එහෙමද? බෙහෙත් දෙන්න කලින් වාඩි වෙමුකෝ ලෙඩික් කියන්නේ. නෑ දොස්තර මහත්තයෝ මගේ නම අප්පුහාමි. එතකොට බෙහෙත් ගන්න ආවේ කිටියට. එතකොට කිටියට බෙහෙත් ගන්න ආපුවන් මම කිව්වේ කිටියප්පුහාමි කියලා. ඒකනේ කිව්වේ කතන්දරේ. හරි හොඳයි. අප්පුහාමි කියමු බලන්න අප්පුහාමිට තියෙන අසනීප ටික. අප්පුහාමිට නෙවෙයි ලෙඩ තියෙන්නේ කිටියට. මේ කිටියට තියෙනවා දොස්තර මහත්තයෝ හරි ලොකු ලෙඩ ගොඩක්. මේකා හිටපු ගමම්ම ඥාව් ගානවා. හිටපු ගමන් ඥාව් කියන්නේ නැහැ. හිටපු ගමන් මම බත් කනකොට මූ ඥාව් කියනවා. මම බත් කන්න නැති වෙලාවට ඥාව් කියන්නේ. මට තේරෙන්නේ නැහැ මූ මොකද්ද මේ කියන්නේ කියලා. මූ කන්න දුන්නට කන්නෙත් නැහැ ඥාව් කියනවා. ඉතින් මූගේ මේ කටේ මොන හරි හිර වෙලා කියලා මං හිතන්නේ. මම මේ කනකොට කට අරනකොට ඥාව් කියලා මං කන්න දුන්න නැතුව නම කන්න නැතුව ඉන්නෙත් මූ මේ බඩගින්න නැතිකමට නෙවෙයි. මේකයි කටේ මොන හරි හිර වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ මේ. මම හිතන්නේ දොස්තර මහත්තයෝ මුගේ කටේ මොන හරි හිර වෙලා තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමුද මුලින්ම. මට පේන්නේ මේ මිනිස්සයාට ලෙඩේ හොඳටම වැඩි වෙලා තියෙන්නේ. දැන් වෙන කරන්න දෙයක් නැහැ. මේ යකා මේ බෙහෙත් ටික බොන්නෙත් නැහැ. පූසට හොඳ වෙන්න මේ යකා බෙහෙත් ටික බිව්වොත් හරියනවා කියලා බලමු. ඔව්. දොස්තර මහත්තයා මොනවා නමුත් කල්පනා කරනවා. මේ කල්පනා කරන හැටියට නම් හොඳ බෙහෙතක් දෙයි. කිටියෝ උඹට හොඳක් වෙයි ඈ. හොඳයි. කිටියප්පුහාමි ඔය ලෙඩේට මංගාව තියෙනවා හොඳ බෙහෙතක්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අපෝයි දොස්තර මහත්තයෝ ගැටලු මුකුත් ගණන් ගන්න එපා. දෙන්නකො බෙහෙත් ටික. මම මේ කටපොව්වන්නම් ආයෝක මහ ලොකු වැඩක් ඇයි. දැන් මේකයි අප්පුහාමි ප්‍රශ්නේ. ඔය කිටිය කෑ ගහන එක ඇහෙන්නේ කාටද? ඇහෙන්නේ ඔහේට. කන්නේ කවුද ඒ වෙලාවට? ඔහේ. එතකොට මේ කිටියා කියන දේ ඇහෙන්නේ ඔහේටනේ. ඔය ඇහෙන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන්නේ ඔහේ බෙහෙත් දීවොත් මේ ලෙඩේ හොඳ වෙනවා කියලා. ඔහේට ඔය කිටිය කෑ ගහන එක ඇහුන්න තුනම හරිනේ. නේද? මේ දොස්තර මහත්තයෝ ඔහේට පිස්සුයි. කිටිය කෑ ගහන්න තුමුණා කරන්නද? කිටිය කෑ ගහනවා. මට ඇහෙනවා. මගේ ගම් හොඳයිනේ. මම බෙහෙත් දුවම කිටියට ලෙඩ සුව වෙනවද? ඔහෙට පිස්සුද? මං දැක්කව පිස්සු දොස්තර කියලා අතන ඉස්සරහම උච්චී ඉන්නවා. හරි. හොඳයි අප්පුහාමි. එහෙනම් අප්පුහාමිට කරන්න තියෙන්නේ මේ කිටියගේ කෑම එකට මම දෙනවා බෙහෙත් ටිකක්. ඒ බෙහෙත් ටික කෑම එකට දාන්න ඕන. කිටියට වට දෙන්නට එකට දුයන්නේ. අපෝයෝ දොස්තර මහත්තයෝ ආයේ මූටයි මටයි මොකටද දෙවිදිහකට උයන්නේ. එක ගෙදර දෙවිදිහකට කණ්ඩ ඕනේ නෑනේ. මම ඉතින් එක මුට්ටියෙම යන්නේ. ඉතින් මම මොකද්ද කරන්න ඕන? බෙහෙත් ටික දෙන්නකෝ. හරි හොඳයි අප්පුහාමි. මම බෙහෙත් ටික දෙන්නම්. අප්පුහාමිට තියෙන්නේ බත් එක ලිපේ තියෙනකොට මන් දෙන බෙහෙත් ටික බත් එකට දාන්න කුඩු කරලා. හොඳද?
බත් එක දැම්බිලා ඉවරනම තමයි මේක දාන්න ඕන. බත් එකට හොඳට කලවම් කරන්න ඕන. ඒකල කිටියට දීලා අප්පුවාමි කන්න. කමක් නැහැ නේ එහෙම. අපොයි දොස්තර මහත්තයෝ ඕකත් මහ ලොකු වැඩක්ද? මම කරන්නම් ඕක. මම හොඳටම කරන්නම්. බත් එකටත් දාන්නම්. ව්‍යංජනයටත් දාන්නම්. හොඳයිනේ එහෙම. එහෙම කරමු. නියමයි. හොඳයි අප්පුවාමි. එහෙනම් මේ බෙහෙත් තුණ්ඩුවක් මම දෙන්නම්. ඒක ගිහිල්ලා ඉස්සරහා මිස්ටර් දෙන්න. මිස්ටර් දීලා ඉවර වෙලා ඔයා බෙහෙත් ටිකත් අරන් ගෙදර ගිහිල්ලා ඊගාව දවසේ එනකොට තව කවුරුහරි එක්ක අරන් එන්න. හොඳද? දොස්තර මහත්තයෝ විකාරදායි තව කට්ටිය එක්ක අරන් එන්නේ. මේ බස් එකේ එනකොට කිටියට ටිකට් කැඩුවනේ. මේ කිටිය මැටි කිටියෙක් කියලා මං සීට් එකේ හැපැත්තෙන් තියන් ආවා කියලා. බොහොම අමාරුවෙන් මේක මම මේ උස්සන් එන්නේ. මේකට මං ඉස්සර ගොඩක් කණ්ඩ දුන්නා. මැටි තමයි මේක. බරයි. ඒ වුණාට මම මේක ඔඩෙක් තියාන ආපුවා මට මහන්සි අන්දා මං සීට් එකේ හැපැත්තේ තියන් ආවා. අර පිස්සු කොන්දොස්තර මහත්තයා මං සීට් එකක් අල්ලන් යනවා කියලා සීට් එකටම ටිකට් ගත්තනේ ඔය. ඌටත් පිස්සු මගේ කිටියා බිමින් තියන්නත් හිතුණා. ඒත් මුගයන්ගේ මඩ ගෑවේ කියලා මං තිව්වේ නෑ. මම මේ මැටි කිටියෙක්ට බෙහෙත් ගන්න ඒද දොස්තර මහත්තයෝ? අයියෝ මන්දා. මොකක් කිව්වා? ඕක මැටි කිටියෙක්ද? හානේ අපොයි. මටත් මොකක් කරේ ලඩක් හැදීගෙන එනවද මන්දා? නෝනේ කොහමද? චුට්ටක් බලන්නකෝ. අනේ නෝනේ චුට්ටක් බලන්නකෝ. බෙහෙත් තුන්ව අමතක වුණා. බෙහෙත් ටික ගන්න ඕන මට. අනේ නෝනේ ඔය කම්පියුටරෙන් බලලා මට බෙහෙත් ටික දෙන්නකෝ. අනේ මේ ලොකු නැයි ඔහෙට ඕනි වෙලාවට තුන්ඩු අමතක කරන් ආවා කියලා බෙහෙත් දෙන්න මට බෑ. මට බෙහෙත් දෙන්න තුන්ඩුව ඕනෙමයි. කම්පියුටරේ දාලා තියෙනවා තමයි. ඒ කියලා මට බෙහෙත් දෙන්න බෑ. තුන්ඩුව ආයෙ ගිහින් අරන් එන්න. කොහොම හරි කීටියාගේ බෙහෙත් ටික ගන්න යවුනෙත් නෑ. දැන් ඉතින් මම මොනවා කරන්නද? මේ ඉතින් කීටියාගෙන් වැඩකුත් නෑ. ඌව මම පාරෙම තියලා ගෙදර යනවා. ගිහිල්ලා ආයෙත් කීටියෙක් හදනවා. ඌව බෙහෙත් නැතුව අරන් ගිහිල්ලා වැඩක් නෑ. මැටි වුණත් මේක කීටියානේ මගේ. බෙහෙත් ටිකක් දෙන්න තිබ්බනම් තමයි හොඳ. කමන්නේ මං යනවා යන්ට ගෙදර දැන්.